හයි කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එක පික්නික් වීඩියෝ එකක්. හැබැයි පික්නික් එක යන්න කලින් මම කොහොමද රෙඩි වුනේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම මෙන්න මේ විදිහට බිත්තර අරගෙන කඩන්නේ මොකටද? මම හදන්න යන්නේ ස්විස් රෝල් එකක්. ඉතින් බලමුද කොහොමද ඒක හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට බිත්තර ටික කඩලා වෙන් කරගෙන දාගන්නවා භාජන දෙකකට වෙන වෙනම කහ මදේ සුදු මදේ. ඉතින් ඊට පස්සේ අපි අපේ පිටි ටික හලා ගන්නවා. ඒකට බේකින් පවුඩර් දාලා. ඉතින් මෙතන තියෙන පිටි පොඩ්ඩක් ඉල්ලා එකපාරක් හැලුවත් ඇති. මම නම් දෙපාරක් හලා ගන්නවා. මොකද ඒක කෝකටත් හොඳයිනේ. ඉතින් ඒ නිසා ඉතින් පිටි හදලා ඊළඟට මොකද කරන්නේ කියලා අපි බලමු. ඉතින් මම මේ ටික පරිස්සමට මෙන්න මෙහෙම හුලං අදින්න නැති වෙන්න ඒ ඔයිල් පෙපර් එකේම තියලා නමලා අරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මම ගන්නේ මගේ බිත්තර ටික බීට් කරගන්න. ඕනේ ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ බිත්තර ටික බීට් කරගන්න. සමහරවිට බිත්තර කොහොමද සුදු මද දෙකම වෙන වෙනම බීට් කරනවා නම් මුලින්ම බීට් කරන්නේ සුදු මදේ. මොකද කහ මදේ මික්ස් වුණාට පස්සේ ඒක හරියට බීට් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපි මෙන්න මේ විදිහට මුලින්ම සුදු මදේ බීට් කරගන්නවා. එකම පැත්තකට තමයි බීට් කරගන්නත් ඕනේ. ඉතින් මේ වෙලාවේ නම් මම හදිසියෙන් තමයි හදන්නේ. මම කොහොමද මේක හදනවද කියලා මමවත් දන්නේ නැහැ. වීඩියෝ එක බලද්දි තමයි මට තේරෙන්නේ කොහොමද හදන්නේ කියලා. හරි ඊළඟට වෙනම බෝල් එකකට කහ මද ටික දාලා ඒ ටිකත් හොඳට බීට් කරගන්නවා. ඉතින් මේ වෙද්දි මට වෙලා ගිහින් තියෙන සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කරනවා කලින් දවසේ කරන්න බෑ. ඉතින් මම උදේ තමයි කරන්න ගත්තේ. හේතුව කලින් දවසේ රෑ පිටි තිබුණේ නැහැ. ඉතින් අරකටම ඒ කියන්නේ අපේ සුදු මද එකට තමයි මම මේ සීනි ටික දාගත්තේ. සීනි ටික දාලා හොඳට ඒක බීට් කරගෙන ඊට පස්සේ අපි ඒකට දාගන්නවා බීට් කරගත්ත කහ මද ටික. ඉතින් ඊට පස්සේ හොඳට බීට් කරන්න ඕනේ. ඉතින් සුදු මදේ හොඳට අර වලාකුළු වගේ එන්න. ඒ කියන්නේ භාජනය අනිත් පැත්ත හැරෙව්වහම වැටෙන්නේ නැති ගානට එනකන් සුදු මදේ බීට් කරගෙන තියෙන්න ඕනේ. හරිද? එතන මම බීට් කරා ටිකක් මදි. ඉතින් මේකට ඊළඟට වැනිලා ටිකකුත් දාලා ලුණු ටිකකුත් දාලා බීට් කරගන්නවා. අපි සාමාන්‍යයෙන් කේක් එකක් හදනකොට හරි පැණි රස මොනවා කෑම හරි හදනවා නම් ඒකට චුට්ටක් හරි ලුණු දාගන්න ඕනේ. මොකද එතකොට තමයි ඒ පැණි රස හරියට දැනෙන්නේ අපිට. ඉතින් මෙන්න මේ විදිහට පොඩ මම දැන් පිටි එකතු කරගන්නවා. ඉතින් අපි මෙතන තියෙන පොඩි පිටි ප්‍රමාණයක් මම මේ දාන ප්‍රමාණයත් වැඩි එකපාරකට ඒ වුණාට දැන් මට වෙලා ගිහින් තියෙන්නේ. මට ටක් ගාලා මේක හදා ගන්න ඕනේ. මොකද උදේනේ මම මේක හදන්න ගත්තේ. ඉතින් මේ විදිහට පිටි ටික ඔක්කොම දාලා හොඳට ඒක මික්ස් කරගන්න ඕනේ. අයින් කරගන්නේ කලරින් දාගන්න. මේ විදියට පොඩ්ඩක් අයින් කරගෙන මේකට මම රෝස පාට කලරින් එක දාගන්නවා. ඉතින් මං ගාව තියෙන්නේ මේක ගොඩක් ලයිට් පින්ක් එකක්. මං කලින් වීඩියෝ එක කිව්වා මේ කලර් එකට කියන නම. මේක ගොඩක් ඩාර්ක් කලර් එකක් එන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ බේක් කරන එකට අපි දානවා නම් කලර් එකක් දාන්න ඕනේ තද පාටක්. ඒ කියන්නේ මීට වඩා ඒක කලර් එක වැඩි වෙන්න ඕනේ. නැත්නම් බේක් වෙනකොට අපිට පේන්නේ නැතුව යනවා කලර් එක පිච්චුනහම. ඉතින් මටත් ඒ දේ වුණා මං හිතුවේ පොඩ්ඩක් හරි පේයි කියලා. ඒ වුණාට එහෙම පෙනුන්නේ නැහැ. ඉතින් මට රෝස පාට ඕන වුණා නම් මට දාන්න තිබුණේ රතු පාටයකට. එතකොට තමයි ටිකක් හරි රෝස පාට පේන්න ගන්න. ඉතින් ඔයාලා එහෙම හදනවා නම් ඔයාලට ඕනේ කලර් එකට වඩා වැඩියෙන් දාගන්න ඔයා දාන කලරින් එක. මොකද මම ආයෙමත් කියනවා බේක් වෙනකොට කලර් එක පිච්චෙනවා. ඉතින් ඒ නිසා
හොඳට තදට පාට දාගන්න. ඉතින් මම මේ ලස්සනට හාට් ටිකක් දාගන්නවා. ඒකට උඩින් තමයි මම බැටර් එක දාන්න ගියේ. ඉතින් දුක කියන්නේ මේක බේක් වෙලා එනකොට හාට් ටික පෙනුන්නේ නෑනේ. S2 ළඟටම කරලා බලුවොත් තමයි ඒ හාට් එකත් පෙනුනේ. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ දාගන්නවා බැටර් එක. මෙන්න මේක තමයි බැටර් එකේ පදම. හරිද? පේනවද හරියම ලස්සනට ඒක වැටෙන විදිය. අන්න ඒක තමයි මේ ස්විස් රෝල් එකේ පදම. ඉතින් මගේ එක්ස්පීරියන්ස් වලට අනුව නම් මේක හොඳට බීට් කරගන්න තරමට තමයි හොඳට පිපිලා ඉන්නේ. ඉතින් මට නම් වෙලාව මදි වුණා ගොඩක් වෙලා බීට් කර කර ඉන්න. ඉතින් ඊට පස්සේ මේ ඉතුරු වෙච්ච ටික තමයි උඩින් දාගත්තේ. හාට් වලට ගොඩක් ගියේ නැහනේ. ඉතින් මේ නිසා ඉතුරුණු ටික මේ විදිහට උඩින් දාගත්තා. කොයි පැත්ත හරි ලස්සනට තියෙන්නේ නේද? ඉතින් ඒ හින්දා මෙන්න මේ විදිහට දාගත්තා. කේක් එක බේක් වෙන්න දාලා ඊට පස්සේ අපි ගියා ටවුන් එකට අපේ අම්මට ඉතුරු ටික බලා ගන්න කියලා. ඉතින් ටවුන් එකට ගියේ මෙන්න මේ ඕනේ කරපු බඩු ටික ගන්න. හැබැයි කැන්ඩි ටවුන් එකට ගිහිල්ලා අපි ගන්න හිතාගෙන හිටපු දේවල් ගන්න නම් ඒ වෙනකොට ෂොප් හැරලා තිබුණේ නැහැ. ඒ ඔක්කොම වගේ 10න් පස්සේ තමයි හරිනවා කියලා තිබ්බේ. ඉතින් ඒ හින්දා කීල්ස් එකට ගිහිල්ලා ඕනේ කරන දේවල් ටිකක් අරගෙන ඒ වගේම අපේ ෂොප් එකේ බඩු ටිකක් ගත්තා. ඒක නැති ඒවා තමයි මම මේ විදියට මෙහෙන් ගත්තේ. ඉතින් එහෙම අරගෙන ඊට පස්සේ අපි ගෙදර ගිහින් බඩු ටික ටක් ගාලා දාගෙන ආයෙම ගාඩන් එකට ආවා. ඉතින් මේ අපි ගාඩන් එකේ ඇතුළට යන ගමන් අයියෝ මේ බලන්නකෝ මම බූලක් දාගෙන මම මෙම බූල් දාගෙන යන්නේ නැතිම තරම්. ඉතින් බයික් එකේ යන ගමන් හින්දායි ගමන් ටික වැඩි වෙච්ච හින්දා තමයි මම මේ බූලේ කදිස්සියට දාගත්තේ. නැත්තම් මම කොණ්ඩේ කඩාගෙන තමයි ඉන්නේ වැඩි හරියක්. ඒ නිසා කොණ්ඩෙන් හැම ඔන්න කාවල් ජජ් කරන්නේ නෑ. හරිද? හොඳ ළමයි. අපි යනකොට ඉස්කෝලේකින් චූටි පට්ටු ටිකක් ඇවිල්ලා හිටියා. මේ ඉන්නේ එයාලා. ඉතින් ඊට පස්සේ ආවා ලොකු බට්ටු ටිකක්. ලොකු අය බට්ටු නෙමෙයිනේ. ඔන්න ඉතින් දැන් මම මේ රැස්ති වෙන්නේ මෙතන අපේ පික්නික් එකක ලස්සනට ප්ලෑන් කරගන්න නෙවෙයි. අපි ගෙනාව බඩු ටික ලස්සනට මෙතන තියාගන්න තමයි යන්නේ. එහෙනම් බලන්නකෝ ගෙනාපු දේවල් මම කොහොමද ලස්සනට ඕගනයිස් කරගන්නේ කියලා. සර්ප්‍රයිස් කරන්න මං ආසම දේ හදනවා. අයිස් කොෆි. බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම මෙතන තියෙනවා පවර් බෑන්ක් එක. ඊට පස්සේ මෙතන තියෙනවා බිරියානි එක. එතකොට මෙතන තියෙන්නේ ජූස් එකක්. මේක මැංගෝ, එතකොට ලෙමන්,
පැෂන් ෆෘට් දාලා හදපු එක. ස්ප්‍රයිට් තියෙනවා, කප්ස් තියෙනවා, ලඩ්ඩු තියෙනවා. මේ ඇවිල්ලා ලිකියර් චොක්ලට් වල කලර් දෙනවා දාන ලෙවල් එකේ. ඊට පස්සේ මෙතන තියෙනවා ජුජුබ්ස්. ඊපස්සේ මෙතන තියෙනවා බ්‍රවුනිස් එක. මෙතන තියෙනවා කිසිස් එකෙන් ගත්ත ඩෝනට් එක. බලමු මේකෙන් කාලා තියෙනවද දන්නේ නැහැ. කාලා බලමු. ඉතින් මෙන්න මේ තියෙන සමෝසා මේක මාරම රහයි. ඉතින් මෙන්න මේක තියෙනවා. මේව නම් ඔයාලා දන්නවනේ මම කියන්න ඕනේ. පැෂන් ගෙඩියක් තියෙනවා. අරගෙන ආවට කන්නේ කොහොමද කියලා අයිඩියා එකක් නැහැ. මෙතන තියෙනවා අච්චාරු. මේ අපි වෙනද අච්චාරු කන තැන ඉන්නේ මේ ගත්තේ වෙන තැනකින්. මෙතන තියෙනවා මාෂ්මෙලෝස් ඊළඟට තියෙනවා ස්ට්‍රොබෙරි. ඉතින් මෙන්න මේක මගේ ෆේවරිට් මම මාසෙකට. මේක එතන තිබ්බෙම එකයි. ඉතින් මේක ඊළඟට මෙතන තියෙනවා ඇපල් කී. මෙම ගෙදරින් හදාගෙන ආපු මොනවද ස්විස් රෝල් එක චොකෝමෝ එක එළියට අරගෙන නැහැ. ඊළඟට මෙතන තියෙන්නේ ආර්ට්ස් වලට මොනේ බඩු තියෙන්නේ. ඉතින් බලමුකෝ ඒවා තියාගත්තට මොනවද කරන්න පුළුවන් නේද කියලා. ඉතින් ඔන්න තමයි තියෙන්නේ. මේ බලන්නකො දෙමලිච්ච ටිකක් අපේ ළඟටම ඇවිල්ලා. එයාලත් අපි පික්නික් එකට ජොයින් වුණා. දැන් මම මේ කන්නේ අර මං කිව්වේ රහයි කියලා අන්නේ සමෝසා එක. ඉතින් ආයේ රහයි කියන්න ඕනේ නෑ නේ. ඔයාලට තේරෙයි මගේ මූණ දැක්කම ඒක කොච්චර රසයිද කියලා. ඇත්තට මේක මාරම රසයි. මං පෙරේත්තකමින් මේක කන්නේ. බලන්නකෝ. ඇත්තට මේක හරිම රහයි. ඉතින් ඒක කන ගමන් මේ අයිස් කොෆි එක බොන්න කියලා දෙක්කෙනෙක් යෝජනා කරා. ඉතින් මම මේක කන ගමන් ඒක බොනවා. ඒ කොම්බෝ එකත් මාරු. try කරන ගමන් ඉන්නේ ස්ට්‍රෝබෙරිත් එක්ක මෙන්න මේ white chocolate white liquor chocolate එකක් මේක. ඉතින් ඒ ටික try කරන ගමන් ඒ combo එකත් මරු. ඉතින් ඔයාලා කාලා ඉතිනේ ස්ට්‍රෝබෙරි chocolate උයි ඒ දෙක කොහොමද හොඳටම match වෙන දෙකක්. කාලා නැත්නම් අනිවාර්යයෙන්ම කාලා බලන්න. සුපි.
අයියෝ මම පිසියක් වගේ ගණන් ගන්න එපා හරිද? කට හැමතැනම ගාගෙන අයියෝ එහෙම තමයි නිදහසේ ඉන්න ගියාම අපි නිදහසේ ඉන්න ඕනේනේ. වීඩියෝ එක ගන්නවා කියලා ඒක ඇතුලේ හිර වුණොත් එහෙම ඒ රාමුවක් ඇතුලේ මට මං එදා ගිහිල්ලා එන්ජොයි කරන්න හිතන එක එන්ජොයි කරන්න වෙන්නෙත් නෑනේ නේද? ඔන්න දැන් අපි බ්‍රවුනිස් කන්න යන්නේ. ඉතින් මේක අපි බලමු කොහොමද කියලා. මේක මම try කරලා බැලුවේ පළවෙනි පාරට මේ බ්‍රවුනිස් එක. මේක මට ටිකක් chocolate taste එක වැඩි. මේක හොඳයි. සාමාන්‍යයෙන් dark chocolate වලට ආස කෙනෙක්ට. ඉතින් මම milk chocolate වලටනේ ආස. ඒ නිසා මට ඒක වැඩි set උනේ නෑ. ඉතින් කැමරා එක ඉස්සරහා කෝලම් කර කර ඉඳලා ඊළඟට තව කොම්බෝ එකක් try කරන්න තමයි යන්නේ. ඉතින් මේක නියමයි. මේකට උඩින් whipping cream ටිකක් වගේ දාන්න තිබ්බනම් තවත් රහයි. අයියෝ බලන්නකෝ මෙයා මගේ යුනිකෝර්න් පොත උඩින් තියලා කපනවා. සෙටක් ගාලා පේපර් ප්ලේට් එකක් අරගෙන දුන්නා ඒක උඩින් තියාගන්න කියලා. ඉතින් මං කිව්වා වගේ ඔයාලා මේක try කරලා බලන්න මේ විදිහටම දාලා එකට උඩින් whipping cream ටිකකුත් දාලා. හරිම රහට තියෙයි. බලන්නකෝ අහස කළු කරලා තියෙන විදිය. අපි බයෙන් හිටියේ වැස්සක් එයිද කියලා. හරි අපි දෙන්නගේ පිස්සු කෝලන් ටිකත් බැලුවනේ. එහෙනම් දැන් තව චොක්ලට් ටිකක් try කරමු. මේක රහයර කලින් කපු එකට වඩා මේක ඇතුලේ තිබ්බ ෆිලින් එක මාරම රහයි. ඉතින් අනිත් එකේ වීඩියෝ එකක් නෑ. අනිත් එකේ තිබ්බේ ජෑම් එකක් වගේ එකක්. ඒකත් මාරම රහයි. ඉතින් මේකත් එක්කත් ස්ට්‍රොබෙරි කාලා බැලුවා. මම ආයි කියන්න ඕනේ නෑනේ. ඒ කොම්බෝ එක මරු. ඉතින් මේක මම ආසම එකක්. මේක මේ ඇතුලේ තියෙන ෆිලින් එකත් මාරම රහයි. ඒ වගේම බන් එකත් හරිම සොෆ්ට් එකට තියෙනවා. මේ ෆිලින් එකේ මයොනීස්, චිකන්, ඊට පස්සේ ලුණු, සලාද කොළ වගේ එක දේවල් තියෙනවා. අපි ඒක try කරලා බලමු හරිද? මම අර වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. ඒක හදලා බලලා කොහොමද කියලා. ඉතින් ඒක කන ගමනොත් මට යෝජනාවක් ආවා. මේක බොන ගමන් කන්න කියලා. මේ දෙක ලස්සනට මේ කොම්බෝ එක මරු. මේක මේ මට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න මට හැපෙ තියෙන එක හරිද? මේක තියෙන අයිස් කොෆි. මේක මයෝ චිකන් බන් එක PNS එකක්. මම හදපු ඒවා ඉතින් කොහමද? රහයිද? ඔළුව ගන්නලා හරියන්නේ කියන්න රහයිද කියලා. රහයි. ෂුවර්? මාල් රහයි එක. කඩේ තියෙනවට මාල්. කඩේ තියෙනව මැටි ගුලියක් වගේ නෙමෙයි මේක මැටි ගුලියක් ඉඳ රහයි. නෑ ඇත්තටම නේ රහයි. හොඳයි. දැක්කනේ මගේ ස්විස් රෝල් එකට තියෙන කමෙන්ට්ස්. හරි. ඉතින් දැන් මේ අපි ඩෝනට් එක කන්න යන්නේ. හැබැයි මේ ඩෝනට් එක මට නම් පොඩ්ඩක්වත් සෙට් නැහැ. මම ආස නැහැ ඒකේ රහට චුට්ටක්වත් ඊට වඩා රහයක් තියෙනවා. සෝරි වෙන්න ඕන රහ නැහැ කිව්වට ඒ උනට කරන්න දෙයක් නැහැ. ඇත්තටම ඒක රහ නැහැ. ඒ ගානට පොඩ්ඩක්වත් ඒක ගැලපෙන්නේ නැහැ. බත් නැහැ. හරි ඒකමත කරලා ඉන්න අපි ජූස් බොමු. ඉතින් මේ තියෙන්නේ මම කලින් දවසේ රෑ හදාගත්ත ජූස් එක. මේක නම් සුපිරියටම තිබ්බා. ඔයාලත් හදලා බලන්න. මම කලින් ඔයාලට කිව්වා නේද මේකට මොනවද දාලා තියෙන්නේ කියලා. අන්න ඒ ටික දාලා හදලා බලන්නකෝ. හරිම රසයි. ඔන්න ඉතින් දැන් ඇවිල්ලා තියෙනවා ග්‍රවුන්ඩ් එකට ලොකු බබාලා ටිකක්. ඉතින් එයාලා සෙල්ලම් කර කර හිටියා ග්‍රවුන්ඩ් එකේ. දැන්
අපි ලෑස්ති චිත්‍රපාට කරන්න. ඉතින් මම ගෙනින් තියෙන පෑන් වල තිබුණෙත් මේ පාට. එතකොට එයා ගෙනත් තිබ්බ පෑන් වල තිබුණේ නිල් පාට එහෙම. මගේ පින්ක් කලර් පෙන් එක විතරයි තිබ්බේ. ඉතින් මේ ෆැබ්‍රික් පේන්ට්ස් ටිකත් අරගෙන ගියේ මම. ෆැබ්‍රික් නෙමෙයි ඉතින් ගණන් ගන්නකෝ මං ගාව තිබ්බේ ෆැබ්‍රික් පේන්ට්ස්. ඒ වගේ මේවත් පේන්ට් කරනවානේ. හැබැයි පේන්ට් වල ඉතුරු වෙලා තිබ්බේ නිල් එකයි රෝස පාටයි විතරයි. ඔන්න ඉතින් මට පොඩි ටාස්ක් එකක් හම්බුණා. ඉතින් මෙන්න මේ 4ට මේ කෝටු කෑලි දෙක පාවිච්චි කරලා 4ෙන් හදන්න පුළුවන් චූටි මිලක්කම හදන්න ඕනේ. මෙයා හදලා පෙන්නනවා මෙන්න මේ විදිහටත් හදන්න පුළුවන් කියලා. ඉතින් මං හැදුවා 1 ධන 1 කියලා. හැබැයි ඒක වැරදිලු. ඒ කියන්නේ දෙකනේ. ඊටසේ මම ඍණ 4 හැදුවා. වැරදි කිව්වා. ඍණ 9 හැදුවා. ඒකත් වැරදි කිව්වා. ඉතින් ඊට පස්සේ තමයි හදලා පෙන්නුවා 4ෙන් 1 කියලා. ඒ වුණාට මගේ උත්තරේ හරි නේද? ඒ වුණාට මම ආදරෙයි. ඔව් නවතින්න. මේ බලන්නකෝ වඳුරු පැටියට කෑම දෙනවා. මේ වගේ අවස්ථාවක් ඔයාලා කවදාවත් දැකලා නැහැ නේද? ඔන්න එහෙනම් අද දැක්කා. ඉතින් මේ බලන්නකෝ වඳුරු පැටිය නෙමෙයි එයා වඳුරු අම්මා කෙනෙක්. ඉතින් මෙන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. එයාත් අරගෙන ගියා. බිමල් පිපිලා. ඔන්න ඉතින් අදට අපේ පික්නික් එක ඉවරයි. ඉතින් අපි හිටපු තැන ක්ලීන් කරලා එමින් මේ කොහෙද යන්නේ? අපි යන්නේ ගෙනාපු කෑම එක කන්න. ඉතින් කෑම එක කියන්නේ කෑම ගොඩක් කෑවනේ. එහෙම නෙමෙයි. අපි බත් එක්කත් අරගෙන ආවා. ඉතින් මේක තමයි බත් නෙමෙයි බිරියානි. ඒක බත්නේ. ඉතින් මෙන්න මේ ඉඳගෙන අපි ඒක කෑවා. ඉතින් ඒක අපිට ලස්සන ප්ලේට් එකකට දාගන්න ඒ වෙලාවේ ආයෙ බෑග් අදින්න කම්මැලි හිතුණා. බෑග් එකේ ප්ලේට් තිබුණේ නෑනේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඉඳගෙන කෑවා. බලන්නකෝ අහස දිහා. මං දිහා නම් බලන්න එපා පිස්සි වගේ. හරිද? අහස දිහා බලාගෙන ඉන්නකෝ. හරිම ලස්සනයි නේද? මට නම් වීඩියෝ එකේ ආසම කොටසක් තමයි මේ අහසේ වලාකුළු යන එක බලාගෙන ඉන්න එක. මං කියවන එක නවත්තන්න ඔයා ඒක දිහා බලාගෙන ඉන්න. කාලා දැන් මේක කන්නේ අපි දෙන එනම අමාරුවෙන් මේක ඔක්කොම කාලි ඉවර කරන්න බැරුණා. සින්දුව කමුද? අඩුපාඩු නම් ගොඩක් තියෙනවා ගණන් ගන්න එපා. එහෙනම් ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.